හරි ළමයි දන්නවාද ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මොකක්ද ඒ කියමන? ඉංග්‍රීසියෙන් කියනවා පුතේ attempt is best victory. ඒ කියන්නේ උත්සාහය හොඳම ජයග්‍රහණයයි. පුතා අපි ඕනම දෙයක ජයග්‍රහණය කරන්න ඕනේ නම් දිනන්න ඕනේ නම් ඉස්සෙල්ලා අපි දිනන්න උත්සාහ කරන්න ඕනේ. ඕනම දෙයක්. පුතා අපි දියුණු වෙන්න සිහින දැකලා වැඩක් නැහැ. දියුණු වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරොත් තමයි අපි දියුණු වෙන්න පුළුවන්. එතකොට උත්සාහය තමයි අපේ හොඳම ජයග්‍රහණය. පුතේ සෑහෙන උදාහරණ මට කියන්න පුළුවන්. වෙලාවල් හම්බෙන විදිහට මම මේ පන්ති වල පුතාලට මේ සම්බන්ධව ඔය උත්සාහය හොඳම ජයග්‍රහණය කියන එකට සෑහෙන උදාහරණ කියන්න පුළුවන්. ඉදිරියට මම කියන්නම්. අද මම පුතේ තෝරගත්තේ පුතාලා දන්නවද පුතාලා දැකලා තියෙනවද මීට වසර 2කට ඉස්සරලා ඒ කියන්නේ 2024 පුතා මේ කොළඹ ඉඳලා නුවරඑළියට යනකොට කොත්මල ප්‍රදේශේ මල්කොල්ලගේ කතාව ඔයාලා Facebook වල සමාජ මාධ්‍ය ජාලවල බැලුවද? මල්කොල්ලගේ කතාවක් මගේ මතකයේ හැටියට දිනේෂ් මදුශංක කියන නමක් වෙන්න ඕනේ. මගේ මතකයේ හැටියට දිනේෂ් මදුශංක. ළමයි ඔය දිනේෂ් මදුශංක කියන ඒ ළමයා තරුණෙක් පුතා අපේ රටට එනවා විදේශිකයෝ ටූරිස්ට්ලා විදේශිකයෝ එනවා පුතේ අපේ රටේ නුවරඑළිය ඒ වගේ හැම ප්‍රදේශෙම ගිහිල්ලා බලන්න ටූරිස්ට්ලා එනවා. ඔය වගේ පුතේ චීනයේ ඉඳලා ටූරිස්ට්ලා ටිකක් එනවා. ඇවිල්ලා එයාලා යනවා නුවරඑළියට. නුවරඑළියට යනකොට පුතේ ඔය මදුශංක කියන තරුණයා මල් විකුණන්නේ. අතේ මල් තියාගෙන ඔයාලා නුවරඑළිය ඒ පැත්තේ ට්‍රිප් ගිහිල්ලා තියෙනවද? බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළිය එහෙම යනකොට සෑහෙන කට්ටිය ඉන්නවා අතේ මල් තියාගෙන මල් විකුණන කට්ටිය ඉන්නවා පුතේ. එතකොට මේ මදුශංක කියන තරුණයා මල් මිටක් මේ මතේ තියාගෙන ওই චීනයේ ඉඳලා ආපු කට්ටිය යනවා පුතේ බස් එකක. ඔය තරුණයා මේ මල් මිට මෙහෙම අතේ තියාගෙන මේ බස් එකේ යන විදේශිකයන්ට පෙන්න මේ මල් ටික විකුණන්න ඕන පුතේ. මේ මල් ටික විකුණ ගත්තොත් තමයි එයාගේ එදිනෙදා ජීවිතය එයා ජීවත් වෙන්න පුළුවන්. එයාගේ පවුලේ ඉන්න අම්මා තාත්තලා සහෝදරයෝ ඔක්කොම රැක බලාගන්නේ මෙයාගේ ওই මල් විකුණන ආදායමෙන්. එතකොට පුතේ මේ මදුශංක කියන තරුණයා මල් මිටක් අතේ තියාගෙන ඒ විදේශිකයන් යන බස් එකේ මෙහෙම පෙන්න පුතේ ඒ බස් එක යන වේගෙට දුවනවා. ඒ බස් එක යන වේගෙට ඒ තරුණයා දුවනවා පුතේ. බස් එක දැන් මේ වංගුවක් ගත්තොත් එයා ඊට කලින් දුවලා ඊළඟ වංගුවේ ඉඳලා මේ මල් මිට පෙන්නනවා පුතේ. මේ මදුශංකගේ මේ ක්‍රියාව ඒ බස් එකේ හිටපු කාන්තාවක් චීන ජාතික කාන්තාවක් පුතේ ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. ඒ කියන්නේ මේ තරුණයාගේ ඒ උත්සාහය කොහොම හරි මම මේ මල් මිට විකුණ ගන්න ඕනේ කියන ඒ උත්සාහය ඒ බස් එකේ හිටපු කාන්තාවක් පුතේ වීඩියෝ කරනවා. වීඩියෝ කරලා පුතේ ඒ කාන්තාවගේ සමාජ මාධ්‍යවල ඒ මුදා හරිනවා ඒ වීඩියෝ එක. කවුද දන්නේ පුතේ ඒ වීඩියෝ එක නැරඹුම් වාර කොච්චරක් ගියාද කියලා කවුද දන්නේ? ඔය අතරින් කවුරු හරි දන්නවද ඒ මදුශංකගේ ඒ වීඩියෝ එක ලෝකේ හැම රටකම හැම කට්ටියම බලපු වාර ගන්න නැරඹුම් වාර ගන්න කොච්චරක්ද කියලා? කවුරු හරි දන්නවනම් කියන්නකෝ. පුතේ මිලියන 130ක් සමාජ මාධ්‍යවල Facebook වැනි සමාජ මාධ්‍යවල ඒ මදුශංකගේ ඒ වීඩියෝ එක ඒ කාන්තාව මුදා හරිනවා ෂෙයා මේ පෝස්ට් කරනවා. ඒ වීඩියෝ එක නැරඹුම් වාර මිලියන 130ක්. ඒ කියන්නේ කෝටි 13ක් බලනවා පුතේ. බලලා ඒ තරුණයාගේ උත්සාහය ජයග්‍රහණයක් වෙනවා පුතේ. ඒ චීනයේ ඉඳලා කට්ටියක් එනවා ලංකාවට මේ මදුශංකව බලන්න කියලා.
ඒ වීඩියෝ ටික බලලා මදුශංකගේ ගෙදරට යනවා පුතේ. ගේ පෙන්නනවා. ඒ මදුශංකගේ පොඩි ගෙයක් හරි හැටියට වැසිකිළියක් නැහැ. ඒ ආපු කට්ටිය මදුශංකයෙන් අහනවා ඔයාලට මොනවද ඕනේ? එතකොට මදුශංක කියනවා මගේ පවුල මෙහෙම මගේ අම්මා මම ජීවත් වෙන්න මේ මල් ටික විකුණන්නේ. මල් ටික විකුණලා තමයි මම මගේ පවුල නඩත්තු කරන්නේ. අවුරුදු 8ක් මම මේක කරනවා. දිනපතා කිලෝමීටර් 15ක් මම මේ වගේ දුවනවා. පුතේ කිලෝමීටර් දෙකක් නෙමෙයි. දිනපතා අවුරුදු 8ක් කිලෝමීටර් 15ක් ඔය බස් යනකොට වාහන පිටිපස්සෙන් දුව තමයි පුතේ මේ මල් පිට විකුණන්නේ. විකුණලා තමයි මං ජීවත් වෙන්නේ. මගේ පවුල නඩත්තු කරන්නේ. එතකොට ඒ තරුණයා උත්සාහයක් ගන්නවා. මම මේ මල් ටික විකුණ ගන්න ඕනේ කියලා. ඒ තරුණයා ඒ බස් එක ගියාම අනේ බස් එක ගියා කියලා එක තැන හිටියේ නැහැ. ඒ බස් එක පිටිපස්සෙන් දුව ඒ මල් පිට පෙන්න දුවපු එකේ ප්‍රතිඵලය තමයි පුතේ කෝටි 13ක් ඒ වීඩියෝ එක බලලා මදුශංකව බලන්න චීනෙ ඉඳලා එනවා පුතේ කට්ටිය. මදුශංකගේ ගේ බලනවා. එයාගේ අවශ්‍යතාවල් මොනවද කියලා අහනවා. එයා මදුශංකට චීනෙට එන්න ආසද කියලා අහනවා. ඔය ආස නම් අපි චීනෙට එක්කන් යන්නම් කියලා කියනවා. එතකොට මේ ජයග්‍රහණය ලැබුණේ ඇයි පුතේ? මදුශංක එක තැන මේ මල් පිට පෙන්නගෙන එක තැන හිටියා නම් ඒ ජයග්‍රහණය මදුශංකට හම්බ වෙන්නේ නැහැ. හම්බුනේ ඇයි? උත්සාහය. අතරින් නැතුව ඒ උත්සාහ කරපු උත්සාහය තමයි ඒ මදුශංකට ජයග්‍රහණයක් උනේ. එතකොට අපිත් දැනගන්න ඕනේ අපේ ටාගට් එක, අපේ ફોකස් එක. දැන් ඔයාලට එක්කෙනාට එක ටාගට් එකක් ඇතිනේ, ફોකස් එකක් තියෙනවානේ. මම මේ තැනට යන්න ඕනේ. මම ජීවිතේ මේ දේ ලබා ගන්න ඕනේ කියන ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එකට යනවා නම් ඒ ටාගට් එක යනකම් ඔයාලා උත්සාහ කරන්න ඕනේ. උත්සාහය අතරින්න හොඳ නැහැ. උත්සාහය තමයි පුතේ හොඳම ජයග්‍රහණය. සෑහෙන උදාහරණ කියන්න පුළුවන්. ඉදිරි පන්තිවල මම මේ වගේ එක උදාහරණවල මම ඔයාලට ඔයාලට හරියන උදාහරණ මම ඉදිරි පන්තිවල ළමයින්ට කියලා දෙන්නම්. අදට මේ මදුශංකගේ මේ ජීවිත පාඩම, ඒ උත්සාහය, ඒ ජයග්‍රහණයක් වුණ හැටි අපි අපේ ජීවිතේට පාඩමක් කරගමු කියන පණිවිඩය මම ළමයින්ට දෙනවා.